හරි හරිද? දැන් මේ ප්‍රමාණය දුන්නොත් ඒ කියන්නේ ලොකු ප්‍රමාණයකට මේ කිසිම ගැටලුවක් නැතුව මේක මේ පොඩි ප්‍රමාණයක් පාස් වෙන අනිත් කට්ටිය අඩු වෙනවා. දැන් හෙට විභාගයේ ලියන්න දුන්නා මේකෙන් සාමාන්‍ය ගොඩක් අය ලකුණු 100ක්වත් ගන්නවා. විශාල ප්‍රමාණයක් මේ ඉන්න ප්‍රමාණය 150ක් විතර ලකුණු 100ක් සාමාන්‍ය ගන්නවා. 100ක් 85ක් 90 ඔය එක රේන්ජ් එක ගන්නවා. එතකොට ඔයාට තව ලකුණු ගන්න ඕන කරලා තිබ්බේ කීයද? ලකුණු 40. නැත්නම් ලකුණු 35යි. ඔය වගේ ප්‍රමාණ. මේක ගන්න තමයි ඔයා මේ කාලේ මහන්සි වෙන්නේ. මේ මුළු ඔක්කොම ගන්න ඔයාට හිම අවශ්‍යතාවයක් නැහැ. මම කියන්නේ මේ හැමෝටම මේ විභාගෙ දුන්නා මේ විභාගයේ හැමෝම දැන් ඕකනේ ස්වභාවය. ඔය වගේ පේපර් වල ප්‍රශ්න තමයි එන්නේ. මේ එතකොට මේ දෙන හැම විභාගයකම ඔයාලා යම් ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නවා. ඒක තමයි යථාර්ථය. ලකුණු 80ක් 90ක් ගන්න. එතකොට ඔයාලා තව ඕනේ මේ මාස 3ට ඕනේ මේ ලකුණු ටික ගන්න එක හදාගන්න එක තමයි ඔයාට ඕනේ. ඒකට තමයි ඔයා මහන්සි වෙන්නේ. මුල ඉඳලා යන කෙනෙකුට උනත් මුල ඉඳලාම ලකුණු ගන්නත් පුළුවන්. අනේ සර් දැන් මම දුන්න ප්‍රශ්න තුනක් දුන්නා තුනටම වැරදි කියලා. ඒ වුණාට ටික දවසක් ඇද්දි ඔයාලා හැදෙනවා. ඔයාලා ට්‍රැක් එකකට එනවා. හරිද? ඉතින් ඒ නිසා ඒ ටික ඔයාලා හරියට කම්ප්ලීට් කරගන්න ඔයාලා මේ ලකුණු විතරයි ගන්න. ඉතින් අපරාධි ඔයා විභාග ගාස්තු බෙදලා සිහින මවාගෙන මේ ඔක්කොම කරලා ඔයා මේකේ හරියට වැඩ කරන්නේ නැත්නම් ඔයාලට සමාජයේ මේකේ පත්වීම නැති වෙන්නේ ලකුණු එකකින්. සමහර කටේ මේක ලකුණු දශම ගණන් හොඳයි. මේකේ ලකුණු දශම ගණන් වලින් පත්වීම නැති වෙනවා. ඇයි? අවබෝධයේ භාෂා හැකියාව පේපර් එකට රචනයට දෙනවා ලකුණු 20 එයාලා දෙන්නේ මෙහෙමයි ලකුණු 25ක් දෙනවා නම් ඒකේ දෙනවා 17.25 කියලා. එයාලා එහෙම දෙනවා. මේවා හුද්දට බලනවා නේ. හුද්දට බලනවා මේ පේපර්. ආයෙ තක්කෙටම බලනවා. ඒ කියන්නේ අකුරක් නෑර බලනවා මේවා. ලිපිකරු තනතුරක් නෙන්නේ. එතකොට එහෙනම් ඒකට අදාළ අක්ෂර වින්‍යාස මම ඒක තව පැහැදිලි කරේ නෑ. ඒ ඔක්කොම ටික නිවැරදිව බලනවා. හරිද? A to Z ඔයාලා හිතන්න බෑ මේවා නිකන් අහක බලාගෙන යනවා වගේ එහෙම බලන්නේ නෑ. මේවා සම්පූර්ණ බලන. ඒකට සමහර අයගේ මේකේ දැන් හිතන්නකො 139.7යි කෙනෙක්ගේ ලකුණු. එතකොට 140ෙන් දීලා තියෙනවා. ඒ කියන්නේ 139.9යි තිබ්බත් වැඩක් නැහැ. දශමයෙන් මේකේ පත්වීම විශ්ෙන්න පුළුවන්. ඒ නිසා මේවා එම නිකන් මේ ජෝක් එකට ගන්න එපා. හරිද? නිසා තාමත් ඒ කියන්නේ නිබැරදිව හැම දෙයක්ම හරියටම තියෙන්න ඕන. මම කිව්වේ මේක පොතක් බලලා කරන්න බෑ ඔයාලට. ඔයාලට පොතක් බලලා කරන්න තාම ඔයාලා මේකට පරිණත නැහැ. පොතක් බලලා කරා කියන එක ඇති දෙයක් නෑ ඇත්තටම. ඔයාලා මේක හරියට මේකේ බේසික් ටික උඩට ඔළුවට දාගෙන උඩට ඉගෙන ගන්න ඕන. මේක මෙහෙමයි යන්නේ මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි කියන එක අවබෝධයක් තියෙන්න ඕන. හරිද? ඉතින් IQ පේපර් එක ගත්තොත් IQ පේපර් එකේ ගොඩාක් දේවල් අපිට IQ සාකච්ඡා කරන්න තියෙනවා. හැබැයි ඉතින් අර කාලේ ප්‍රශ්න තමයි තියෙන්නේ. මම තව මේ රූප සටහන් වල චූටි IQ එකක් දෙන්න පොඩ්ඩක් බලන්න මේක හදන්න පුළුවන්. මේකත් මට මේ මෙතන විභාග ප්‍රශ්නයකට ඇගුම නිසා මෙන්න මේකට මොකක්ද දෙන්නේ වාලි තුඩ උත්තරේ. මේකත් විභාග ප්‍රශ්නයක්. හරිද? දැන් මම මෙතෙක් වෙනකම් ඔයාලට දුන්නේ නැහැ මේ මටත් හදන්න බැරි ඔයාලටත් හදන්න බැරි ඒ වගේ දේවල් දුන්නේ නැහැ අතරම. එහෙම ඒවා එන්නේ නැහැ. එහෙම ඒවා එන්නේ නැහැ. බලන්න මේකට මොකක්ද දෙන්නේ කියලා උත්තරේ. මේවත් විභාග ප්‍රශ්න. මොකක්ද දෙන්නේ මේක? ඒ කියන්නේ එකම රූප හතරක් තියෙනවා උතන. මොකක් වගේ නේද? මට මේක විතරම මේ විභාග ප්‍රශ්නයක තිබ්බේ. හරි. අපි බලමු මොකක්ද ගැලපෙන්නේ නැති කියලා.
මම උත්තරේ කියලාම පටන් ගන්නවා. මේකේ දෙවෙනි එක තමයි ගැලපෙන්නේ නැත්තේ. හරිද? ඒකට හේතුව තමයි මේකේ මේ රූපය ඒ කියන්නේ මේ රූපේ කරකලා බලන්න. මේ රූපේ කරකලා බලුවට පස්සේ එන්නේ මෙන්න මේ වගේ රූපයක් එන්නේ. මෙන්න මේ වගේ රූපයක් එන්නේ. හරිද? අපි නිකන් මෙහෙම මේසයක් ගන්නකො. මේ මේසේ මේ රූපය අපිට කරකලා මේ විදිහට තියන්න පුළුවන්. දැන් මේ රූපේ කැරපුවා කියලා ආයෙන්නේ මේ වගේ එකක් තමයි. හරි මේ රූපය කැරපුවාම එන්නේ මෙන්න මේ ඒ කියන්නේ මේක වම් පැත්තට තමයි මෙන්න මේවා තියෙන්නේ. මේක මෙහෙමයි කරකවලා බලන්න. මේක මෙහෙම කරකවලා මේ පැත්තට තමයි හිටින්නේ. මේක මෙහාට හිටින්නේ. මේක දකුණු පැත්තට. මේක වමට තමයි මේ තියෙන්නේ. මේක මෙහෙ තියෙන්නේ දකුණු පැත්තට. මේකක් තියෙන්නේ වමට. ඒකෝ මේක අපිට කෙලින් ගත්තත් ඒ කියන්නේ මේකෙත් එන්නේ මෙන්න මේ වගේ එකක්. මේකම තමයි ඉන්නේ මේ වගේ එකක්. මේක ගත්තත් මේ පැත්තට හරවපුවාම ඒකෙත් එන්නේ මෙන්න මේ වගේ එකක්. මේ වගේ එකක්. එතකොට මේක මේ රූප සමානයි මේ රූපේ විතරක් අනිත් පැත්තට තියෙනවා. වැරද්ද වෙන්නේ මේ රූපේ. දෙවෙනි රූපේ තමයි වැරද්ද තියෙන්නේ. දැන් මේවා අපේ අවබෝධය තියෙනවනේ මේවා කරකලා බලලා අපේ ඔළුවෙන් එහෙම ඒ කියන්නේ අපි මේක චුට්ටක් ඉගෙන ගත්තාම නිකම්ම ඔළුවට වැටෙනවා මේක ඇත්තටම. අපි චුට්ටක් අපේ මේක ඔළුවට පොඩි බේසික් එක පොඩ්ඩක් දාගත්ත ගමන් මේවා අපිට එනවා. දැන් මේකේ සමහර දැන් මේ වගේ එකක් වෙන ගානක ආයෙ එන්න පුළුවන්. එතකොට මේවා ක්‍රමවේද ගොඩක් තියෙනවා. හරිද? ක්‍රමවේද ගොඩක් තියෙනවා. අපි එකින් එක අධ්‍යයනය කරන්න තමයි අපිට තේරෙන්නේ. මේකේ සරල දෙයක් තියෙනවා. මේකත් විභාග ප්‍රශ්නයක්. හරිද? IQ ගත්තොත් මම එකයි කිව්වේ ගොඩාක් දේවල් අපිට තියෙනවා අධ්‍යයනය කරන්න. මම ඔය ඉතාමත් සරල ගැටලු කිහිපයක් තමයි සාකච්ඡා කරේ. හැබැයි අපිට දැන් උත්තර දුන්න ගොඩක් අය හිටියා. මේවා ඊට වඩා වැඩි දේවල් තියෙනවා. අපිට ඇත්තටම ගත්තොත් එහෙම ලොකු ප්‍රමාණයක් දැන් මම මේ ගත්තොත් විශාල ප්‍රමාණයක් IQ papers ඔයාලා වෙනින් හදලා තියෙනවා. මේ අලුතෙන්ම හදපු ටික තමයි මේ තියෙන්නේ. හරිද? මේ ඔක්කොම මේ ටික තියෙන දැන් මේවා හැම ගත්තොත් සංඛ්‍යා රට හැම විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ තියෙන ඔයාලගේ කලින් පේපර් එක ඔක්කොම පේපර් මේ මේවා හදලා තියෙනවා. ඔක්කොම මේ දේවල් මේවා කරලා තියෙනවා. ඊට අමතරව මෙතනත් තව පේපර්ස් වගේක් IQ වලට විතරක් හදලා තියෙනවා. ඉතින් හැම දෙයක්ම ඔයාලා වෙනුවෙන් හදලා තියෙන්නේ මේක හරියට ඒ කියන්නේ මේවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ ඔක්කොම ටික නිවැරදි ආකාරයට පෙළගස්සලා තමයි හදලා තියෙන්නේ. හරිද? ඉතින් අපිට ඔක ඔයාලට පුළුවන් ඔක ඇත්තටම ඊළඟ දවසේ ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ටික හරියට කරගන්න. දැන් මම මේ විභාග ප්‍රශ්න කරේ. දැන් මේ ප්‍රශ්න බලන්න මේවා අමාරු නේ. මේක සරල දෙයක් තියෙන. ඇත්තටම බැලුවොත් මේවා පොඩි සරල දෙයක් තියෙන. ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් අය කරන්නේ අවසාන සතිය දෙක මහන්සි වෙනවා. ඉතින් ඒක ඇත්තටම තේරුමක් නැහැ. නිසා ඒ කියන්නේ අපි මේවා හැම දෙයකම ගණන් මේ ප්‍රශ්නවල කරන්නේ අපි ක්‍රමවේදී තේරුම් ගන්නවා අතාරිනවා. ක්‍රමවේදී තේරුම් ගන්නවා අතාරිනවා. ක්‍රමවේදී තේරුම් ගන්නවා ගාන අතාරිනවා. ගාන පාඩම් කරන්නේ නැහැ. කොතනකවත් කටපාඩම් කරන්න එපා මේවා. කටපාඩම් කරොත් ඇත්තටම කටපාඩම් කරගෙන කිසිම දෙයක් යන්න එපා. හරිද? IQ වල කිසිම දෙයක් කටපාඩම් කරන්න එපා. බොරුවට දැන් ඔයාලා එහෙම වුණොත් ඒ කියන්නේ කටපාඩම් කරලා ගිරව් ටිකක් මේ විභාගයේ හදන්න බෑ. විභාගේ පාස් වෙන්න බෑ. මේවා අපි ඔක්කොම ඔළුවෙන් තේරුම් ගන්න ඕන. එකපාරක් බැරි වෙනවා, දෙපාර බැරි වෙනවා, තුන්වෙනි පාර බැරි වෙනවා. ඉතින් ඒක ටිකෙන් ටික ඒක තේරුම් අරගෙන තමයි අපිට මේක ගොඩ දා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හරිද? ඉතින් අපි ඒවා ඉදිරියේදී ගොඩක් දේවල් සාකච්ඡා කරන්න තියෙනවා. මම කාලය වේලාව යන නිසා මෙන්න මේ භාෂා හැකියාව පේපර් එක පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේකත් අහගන්න. හරිද? මෙන්න මේ භාෂා හැකියාව පේපර් එක තමයි ගොඩක් අය ෆේල් වෙන්නේ. හරිද? භාෂා හැකියාව පේපර් එක තමයි ගොඩක් අය ෆේල් වෙන ප්‍රශ්න පත්‍රය. මේකට ඔබට ලැබෙනවා පැය දෙකමාරක කාලයක් ලැබෙනවා. පැය දෙකමාරක කාලයක් ලැබෙනවා. හරිද? මේකේ මොනවද අහන්නේ? මේකේ හොඳට මතක තියාගන්න මේ දේවල් අහන්න. පද බෙදීම, අක්ෂර වින්‍යාසය, නඩවල ભેදය, සතතාල ભેදය, උක්තාක්ඛ්‍යාත, කර්තෘකාරක, කර්මකාරක, රචනය, සාරාංශය, තනි වාක්‍ය ලිවීම, ලිපි කෙටුම්පත් කිරීම, එතකොට එතනින් එහා පැත්තට ගිහපම ඔය නිසදස් ඔය වගේ ගොඩක් දේවල් මේ විභාගේ අහනවා. හරිද? කර්තෘකාරක, කර්මකාරක, ඔය සංදි, යුගල පද, තනි පද, චක්‍ර පද ඔය ඔක්කොම අහනවා. මේක කියන්නේ සම්පූර්ණයෙන්ම කරකලා අහන පේපර් එකක්. දැන් මේ සැරේ විභාගේ තිබ්බා තනි වාක්‍ය තිබ්බා, රචනයේ තිබ්බා, එතකොට තව එතකොට යුගල පද තිබ්බා, චක්‍ර පද තිබ්බා, ප්‍රස්තාව පිළිපිට තිබ්බා, නිවැරදි වචන තිබ්බා, රචනයේ තිබ්බා, ඔය හැම දෙයක්ම තිබ්බා. එතකොට එහෙනම් අපි මේ හැම දෙයක්ම කරන්න ඕන. හරිද? මේ හැම දෙයක්ම කරන්න ඕන. උදේට මතක තියාගන්න තරංග විභාගයක අපිට වැදගත්ම දේ තමයි අපේ අකුරු ටික හරියට ලියන්න ඕන.
අකුරු ටික හරියට තියෙන්න ඕන. හරිද? තරඟ විභාගයක් ගත්තාම තරඟ විභාගයක කියන්නේ ඔයාගේ තනතුර මොකද්ද? ඔගේ කළමනාකරණ සේවා නිලධාරී. කළමනාකරණ සේවා නිලධාරියෙකුයි මම කිව්වා ප්‍රධාන කටයුත්ත මොකද්ද වෙන්නේ? ලිපි. ලිපි ටික. ඒ කියන්නේ රජය බලාපොරොත්තු වෙනවා රාජ්‍ය සේවයට ලබා ගත්තී. ඒ කියන්නේ වැරදි අඩුපාඩු අඩු අය ලබා ගන්න. වැරදි අඩුපාඩු පුළුවන් තරම් අඩුවෙන් කරන අය රජයේ සේවයට බඳවා ගැනීමට තමයි රජයේ කටයුතු කරන්නේ. ඒකට හේතුව තමයි එහෙම වැරදි අඩුපාඩු අඩු අය හදාගත්තාම රජයට ලේසි වැඩ ටික කරගන්න. දැන් ඔයාලා අරගෙන දැන් හිතන්නකෝ ඔයාලවත් තව ට්‍රේන් කරලා ඒත් ඔයාලා හැදෙන්නේ නැතුව එහෙම ගත්තාම රාජ්‍ය සේවය නිකම්ම අකාර්යක්ෂම වෙනවා. ඒ කියන්නේ ඉන්න සේවකයෝ ප්‍රමාණයත් මදි. දැන් ඔයාලා ගන්න දෙන්නෙකුගේ වැඩ කරගන්න කියලා හිතාගෙන. ඒතකොට අඩුම තරම එක්කෙනෙකුගේ වැඩ ටික ඔයාලා ඔබ කරගන්න බැරි වුණොත් එහෙම රජයත් ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒ නිසා නිවැරදි වචන පේපර් එකේ දැන් අපි IQ පේපර් එකේ අපිට ගාණක් හදපුවාම ලකුණක් හම්බ වෙනවා. ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒක එච්චර ලොකු කේස් එකක් නෑ. හැබැයි මේකේ වෙන්නේ දැන් අපි IQ පේපර් එකේ අපි කියන්නේ ලකුණු දෙකේ ඉඳලා පටන් ගන්න ඉදිරියට යනවා. ඒක තමයි IQ පේපර් එකේ වෙන්නේ. හැබැයි මේ පේපර් එකේ වෙන්නේ ලකුණු 100 ඉඳලා අඩු වෙනවා. ලකුණු 100 ඉඳලා අඩු වෙනවා. හරි මේ භාෂා විද්‍යාව පේපර් එකට ගොඩක් අය ගන්න ලකුණු 40ට විතර. සාමාන්‍ය මේ විභාගයේ ලියන ප්‍රමාණය 150ක්වත් ගන්න නෑ ලකුණු 40 අප් කරන්නේ නේ. ලකුණු 40 අප් කරන්නේ 140ක්වත් ලකුණු 40 අප් කරන්නේ. ගොඩාක් අය ගන්නේ ලකුණු 40ට වඩා මේ විභාගයට අඩු ලකුණක් ගන්න. ලකුණු 38. හරිද 24. හරිද සමහරක් අය ඉන්නවා ඕ ලෙවල් වලට ගණන් වලට මේ මොනවද මේ සිංහල වලට ඒ පඬිතුකමත් වැඩි ඉන්නකොට ඒ ලෙවල් සිංහල කරනවා කියලාගෙන ඒකලත් ඒ. හැබැයි මේ විභාගෙ දීපම ලකුණු 29. ඉති ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ මේක වෙනම විදියක් තියෙන්නේ. මේක හරියට තේරුම් ගන්න ඕන. මේකේ වෙන්නේ 100 ඉඳලා ලකුණු අඩු වීගෙන යamak තමයි මේ විභාගෙ වෙන්නේ. හරිද අපි IQ එකේ ලකුණු ගන්නවා. එතකොට මේකේ ගොඩක් දේවල් වලින් ලකුණු අඩු වෙනවා. මොනවයිද අඩු වෙන්නේ අපිට? මේකේ මෙන්න මේ දේවල් බලන්න. අපේ තනතුර මොකද්ද? දැන් මම කිව්වා ගැසට් එකේම තියෙනවා මේවා හැදෙන්නේ අපේ තනතුරට අදාළ දේවල්. අපේ නිවැරදි වචන වලට ලකුණු 6ක් 7ක් දෙනවා. ලකුණු 6 7ක් දෙනවා නිවැරදි වචන දිහා. දැන් බලන්න මම මේ ලියන වචන මම ලියනවා මෙහෙම. හරිද? ගැටලු. හරි. ගැටලු කියලා මම ලියනවා. ඊට පස්සේ මම තව ලියනවා කළමනාකරණය. ඊට පස්සේ මම තව ලියනවා කොට්ටාශය. හරිද? මම තව ලියනවා තත්ත්වය. මම තව ලියනවා ඉහළ. මම තව ලියනවා පහළ. හරිද? මම තව ලියනවා අලුත්. මේ වගේ මම වචන ලියාගෙන යනවා. මේ හැරේ ලියන අලුත්. හරිද? එතකොට මම නිකන් වචන ටිකක් ලිව්වේ. මම මේ ලියපු හැම වචනයක්ම වැරදි. මේ වචනෙත් වැරදි, මේ වචනෙත් වැරදි, මේ වචනෙත් වැරදි, මේකත් වැරදි, මේකත් වැරදි, මේකත් වැරදි මේකත්. හරිද? ගැටලු කියලා අපි මෙහෙම ලියන්නේ නැහැ. හරිද? ගැටලු කියලා අපි මෙහෙම ලියන්නේ. මම ඒකයි කියන්නේ මම මේ ලියන ඒවා ඕනම කෙනෙකුට අභියෝග කරන්න පුළුවන්. හරිද නෑ සර් ඔයා ලියන ගැටලු එක වැරදි, මේ මම ලියම අපි ලියන ගැටලු එක තමයි වැරදි කියලා. ඒක ඒ කියන්නේ දැන් මගේ මේ පන්ති වලට කියන්නේ දැන් ඔයාලා ඉන්න දැන් මගේ තව පන්ති තියෙනවනේ. දැන් පන්ති තියෙනවනේ. එතකොට සමහර ඒ වගේ ගුරුවරු ඉගෙන ගන්නවා මගේ පන්ති වල ඉන්න. ඒ ලෙවල් වල කියන ගුරුවරු කියලා කියනත් මගේ පන්තියේ සමහරක් ඒවා සාමාන්‍යයි. සමහර අය ප්‍රාදේශීය ලේකම්වරු විතරක් ඇවිල්ලා ඉන්නවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇවිල්ලා LLB එකේම කරගන්න මගේ පන්ති වල ඉඳලා තියෙනවා. හරිද? පොලිසිය වල ලොක්කෝ ඒවල PHL ඔය ගොඩක් කට්ටිය පන්ති වල ඇවිල්ලා ඉගෙනගෙන යාළගේ වැඩ කටයුතු ටික මේ කරගෙන තියෙනවා. දැන් මේ ඔය මේ මොකද්ද මේ ආගමන විගමන එකට යන පන්තියක්. ඒකේ මේ ලෝයස්ලා 3 දෙනෙක් විතර ඉන්නවා. ඒ පන්තියේ. ලෝයස්ලා 3 දෙනෙකුත් ඉන්නවා. ඒ කියන්නේ එයාලත් මේ කොටස් ඉගෙන ගන්න ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේවා කියන්නේ වැරදි කියනවනම් මට මේ වෙනකන් තව මේ වෙනකන් එක මේව එකක්වත් ඩවුට් එකක්වත් මේ වෙනකන් ඇවිල්ලා නැහැ. ඉතින් මේක වැරදි. අපි මේක කියන්නේ හරියට. නම් කලමනාකරණය කියපම ලයන්නේ වැරද්ද තියෙන්නේ. මොකක්ද එහෙනම්? මේක මේ ලයන මූර්ධිත වෙන්න ඕන. කලමනාකරණය තමයි මේකේ ඉන්නේ. කොට්ටාශය කියපම මේකේ වැරද්ද තියෙන්නේ. මෙහෙම ඉන්න ඕන. තත්ත්වය කියලා ලියපම මේකත් සමහරක් අවස්ථාවල හරි. හැබැයි හරි තත්ත්වය නම් තයනු අල්තයනු දෙකක් වෙනවා. ඒක තත්ත්වය. ඉහළ කියන එක මේක වැරදි. එහෙනම් ඉහළ කියද්දි ලයන්න මූර්ධිත වෙන්න ඕන. අලුත් කියද්දි මේක වැරදි. අලුත් කියද්දි මෙහෙම වෙන්න ඕන. තව පහන කියලා තියෙන පහන මේකේ හරි පහන මේ පහන කියලා කියන්නේ මූර්ධිත වෙනවා නම් මේක ගල් පහන කියන්නේ සඳකඩ පහන වගේ. හරිද? එතකොට මෙතන තව තියෙන පහල කියන එකත් එහෙම තමයි. මම නිකන් වචන ටිකක් කිව්වේ. හරිද? පහල කියන එකත් ලයන්න මූර්ධිත. දැන් ඔයාලා මේක ලියද්දි ඔයාලා මේක එච්චර හිතන්නේ. ඔයාලා ඉතින් ඔය ලියනවා මේ වගේ දැන් හිතනවා අපි වචන
දැන් අපි මේ පේපර් එකේ වචන 2000ක් විතර ලියනවනේ. එතකොට මේ වගේ ඒවා ගොඩාක් මෙහෙම එකතු වෙලා තව වචන ගොඩාක් එකතු වෙලා මේව එකතු වෙලා එතකොට එයාලා අක්ෂර වින්‍යාසයට ඔයාගේ දැන් මේක වැරදීනේ. දැන් මේක ඔයාට ආයතන ප්‍රධානියා ඔයාව කැඳවලා ඔයාට කියන්න පුළුවන් මෙන්න මේක ඔයාලා අයන්න වැරදි. ඔයා මේක මොකද්ද මේ ලියලා තියෙන්නේ මේක වැරදීනේ කියලා එයා කියන්නේ ඔයාලා. එතකොට ඔයා මම එක කිව්වේ මේ තනතුරේ ඉන්නවා කියන එක බලාගෙන ඉන්නේ. හරිද? එතකොට මේවා ඔයාලා හරියට කරගෙන යන්න ඕන. මේක ලයන්න වැරදීනේ කියලා එයා ඔයාට කියන්නේ නැහැ. මේවා ඉරිගගා ඔයාට මේ කියලා කියන්නේ නැහැ. එයාට අක්කාලා බලපු දාන්න දන්නවා ඔයා දන්නවද නැද්ද කියලා. සාමාන්‍යයෙන් ඔය ඒ කියන්නේ ආයතනයක දක්ෂ නිලධාරී ඉන්නවනේ. දැන් ඔයා කළමනාකරණ සේවා නිලධාරී කියලා ඔයා අවුරුදු 10ක් විතර යනවා. හිතන්න ඔයාට ඕකේ අර මං කියපු අර මුලින් කියපුව පරිපාලන සේවා ඒ දක්වා යන්න බැරුණා කියලා. එහෙම නැතුනම ඔයා ඕකේ CC වෙනවා. CC වෙනවා කියලා කියන්නේ ඒ දැන් හිතන්නකෝ අපි ගත්තොත් කළමනාකරණ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තොත් එතන මේ ඉඩම් එකේ ප්‍රධානියා වෙනවා. CC කියලා කියන්නේ එයා. හරිද? account එක ගත්තොත් ඒකේ ප්‍රධානියා. ආයතන අන්තය ගත්තොත් ඒකේ ප්‍රධානියා වෙනවා. ඒ කියන්නේ ඉන්න අතරේ ප්‍රධාන ඒක සාමාන්‍ය CC ලා දාන්නේ කළමනාකරණ සේවා නිලධාරී විතරයි. ඒ කියන්නේ DO ලා වෙන කවුරුත් CC ලා දාන්නේ නැහැ. හරිද? නැත්නම් ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී කියලා වෙනම තනතුරක් තියෙනවා. ඒවට දාන්නේ මේ ඔයාලගේ ලෙවල් එකේ ඉන්න අයම තමයි දාන්නේ. එහෙම දාන්නේ වැඩ පුළුවන් වෙන. දැන් මේ වගේ වැරදි අඩුපාඩු තියන අය දාන්නේ නැහැ. ඒක ආයතන ප්‍රධානියා බලලමයි දාන්නේ. ඒ කියන්නේ එයා චෙක් කරලානේ. ඒ කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් හදන එකක් ආයතන මේ CC චෙක් කරලා තමයි යන්නේ ඒව ගාවට. ඒව ගාවට කියලා ඒවගෙන් තමයි යන්නේ මේ ආයතන ප්‍රධානිය ගාවට. එතකොට ඔයාලා මේවා හරියට කරනවා නම් ටික කාලයක් ගියාට පස්සේ ඔයා එතන සෙක්ෂන් එකේ ලොක්ක වෙනවා. CC නෝනා කියලා කියන්නේ ඊට පස්සේ. CC නෝනා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඔයා මේ වෙන්නේ CC නෝනා කියලා තමයි ඔයාව ආමන්ත්‍රණය වෙන්නේ. එතකොට එතන ලොක්ක වෙනවා. එහෙම වෙන්නේ මේ වගේ වැරදි අඩුපාඩු අඩුවෙන් කරන අය. හරි කොහොමත් මේ වැරදි අඩුපාඩු තිබ්බොත් දැන් මම මේ සරලත් කියකියෝ ඔයාට ওই තනතුරට යන්න බෑ. සරලම කතාව. හරිද? යන්න බෑ. මේ ඔක්කොම වැරදි වචන එයාලා කරන්නේ සාමාන්‍යයෙන් මේ ඔයාලගේ පේපර් ගොඩාක් තිබ්බට එතන ලොකු ප්‍රමාණයක් ඉන්නවා පේපර් බලන අය. හරිද? පේපර් බලන අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. හරිද? එයාලා කරන්නේ පේපර් ටික සාමාන්‍ය කාමර වගේ වෙන් කරලා තියෙන්නේ. ඒකක සාමාන්‍යයෙන් 4-5 දින ඉන්නවා 30ක් විතර ඉන්නවා. එතකොට ඒ කෙනා සාමාන්‍ය මේ පේපර් එක ගත්තොත් මේ පේපර් එකේ මෙහෙම බලනවා ස්කෑන් කරා වගේ තප්පර ගානක් ඇතුළත මේ පේපර් එක මෙහෙම බලනවා. ඒ කියන්නේ යාලා පේපර් බලන්නේ යාලට ගන්නන්න ඕනේ නෑනේ. පේපර් එක ගත්තාම මේකේ මොළ ඉඳලා මොනවද අඩු පාඩු වචන අරගේ මොකද්ද මේ වචන මොකද්ද ටක් ගාලා පේනවා. එයා වෙද්දි පේනවා පිටිපස්ස. ඒකෙත් යාට මොකද්ද විරාම ලක්ෂණ වැරදි ඒවා මේවා වැරදි ඔක්කොම වැරදි කියලා වැරදි පේනවා. ටක් ගාලා විනාඩි 2-3ක් ඇතුළත මේ පේපර් එක බලනවා යාගේ. ඒ කියන්නේ යාලා පුරුදු වෙන්න පේපර් බලන අය නෙමෙයි. එතකොට ඔයාගේ මෙතන ලකුණු 6ක් 7ක් හම් වෙනවා නම් මේ වගේ වැරදි ගොඩාක් ඔයා මුළු පේපර් එකේ කරලා තියෙනවා නම් එයා ටෝටලි මේ ලකුණු අඩු කරනවා. ටෝටලි මේ ලකුණු අඩු කරනවා. හරිද? මම මේ දීපු විදිහට මේ වගේ වචන ගොඩාක් තියෙනවා. දැන් අපි හරියට ලයනු ටික හරියට තෝරගන්න ඕන. නායනු ටික හරියට තෝරගන්න ඕන. ඒවත් තියෙනවනේ. එතකොට මෙතන ලකුණු 6ක් විතර අඩු කරනවා. දැන් අපිට ලකුණු 6ක් අඩු වුණා. එහෙනම් ඔයා ගන්න ඕනේ දැන් ඔයාලට ලකුණු කීයක් තියෙන්නේ? මම එක කිව්වේ ලකුණු 94. දැන් ලකුණු 94යි තියෙන්නේ. දැන් ඔයාලට ලකුණු 94යි තියෙන්නේ 100. එතකොට ඒකෙන් තමයි ඔයා ඊටු ලකුණු ටික ගන්න ඕනේ. දැන් අපි සාමාන්‍ය මෙහෙම කියන්නේ නැහැ මේවා ලිව්වොත් කවදාවත් පස් වීමක් ගන්නවා කියලා හිතන්නවත් බෑ. කොහොමද? අපි ලියනවා මෙහෙම. දැන් කට්ටිය ලියනවා දර්ශන. දර්ශන. හරි. විමර්ශන. හරිද? ලක්ෂණ. මෙන්න මේ වගේ ලියනවා. මේවා වැරදීනේ. හරිද? ඉතින් මෙයා වෙන්න ඕන. මෙයාගේ වැරදි මේ නයන්නේ නැහැ කියලා කවදාවත් මෙයත් එක්ක මෙයා එන්නේ නැහැ. කිසිම දවසක. මෙයත් එක්ක හැමදාම එන්නේ මෙයා. කවදාවත් මෙයත් එක්ක මෙයා එන්නේ නැහැ. මෙයත් එක්ක හැමදාම එන්නේ මෙයා. මේක මතක තියාගන්න. හරිද? දැන් අපි මෙහෙම ලිව්වොත් මේවා වැරදි. එතකොට එයාලා හිත මේ ළමයා මේකවත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා කොච්චර හොඳට ලියලා කරුණු දාලා ලස්සනට ඔක්කොම ටික දාලා ලියනවා. ඒ බලන්න කියලා ඉතින් මේවත් දන්නේ නැතුව මේ ළමයිට ලකුණු දෙන්නේ කොහොමද කියලා. හරිද? ඒ අර ඉන්දියානු මිනිස්සුකාරයෝ වෙනවා. ඒ වුණාම මේව අවුට් එක දෙන්න යනවා අය ඔළුව කානවා. ඉතින් මේවට කරන්න බෑ මේ වැඩ. මේ වගේ වැඩ කරන්න බෑ. ඒ නිසා මේවා කරොත් එහෙම මේ පේපර් එකේ ඒ නිසා මේකේ ලියන හැම වචනයක්ම හැම අකුරක්ම ඉතාමත් වැදගත්. ඒ නිසා අපි O level A level ලියනවා වගේ නෙමෙයි. මේ පේපර් එකක් ලියනකොට අපි ඒ වගේ අපේ අත් අකුරු ඒ දේවල් බලනවා ගොඩාක් අඩුයිනේ. හැබැයි මේ පේපර් එක වැඩිම බලන්නේ අපේ අත් අකුරු. හරිද? අත් අකුරු ලස්සනට ලියන්න ඕන කියලා දෙයක් නෑ. හොයා ගන්න පුළුවන් වුණා නේද? හැබැයි මේ ව්‍යාකරණ වැරදෙන්න බෑ.
හරිද? මේ වැරදුනොත් එහෙනම් අපිට මෙතනින් ලකුණු ප්‍රමාණය මේ එකතු වෙලා අඩු වෙලා යනවා. අනිත් ලකුණු ප්‍රමාණය තමයි තව අඩු වෙන ඒවා තමයි. ඒ නිසා මේ වැරදි කරන්න එපා. අය ලකුණු අඩු වෙන එකක් තමයි අපේ පද බෙදීමට. පද බෙදීමට අපිට ලකුණු අඩු වෙනවා විභාගයේ. ඒ කියන්නේ අපිට සමහර පද තියෙනවා වෙන් කරලා ලියන්න පුළුවන්. සමහර පද පුළුවන් අපිට එකතු කරලා ලියන්න. මොකක්ද ඉතින් පද බෙදීම සහ පද බෙදීම මොකද්ද මේ කළමනාකරණ සේවා නිලධාරියෙකුට වැදගත් වෙන්නේ? මොකක්ද ඒකේ තියෙන වැදගත්කම? මොකද පද බෙදීම කියන එක වැදගත් වෙන්නේ දැන් හිතන්නකෝ අපි පිටුවක දැන් ඔයාලට ලියුම් අතින් ලියන්න නේ ටයිප් කරන්න තියෙන්නේ. ටයිප් කරන්න බැරි වුණාට කමක් නැහැ. ඉතින් ඒක එතෙන් ගියාට පස්සේ දවස් දෙකක් විතර ටයිප් කරලා මේක ඉගෙන ගන්න පුළුවන්. හරිද? ටයිප් කරන්න තමයි තියෙන්නේ. හරිද? එහෙම නැත්නම් විභාගයේ පාස් වුණාට පස්සේ මගෙන් ඉල්ලා ගන්න ICT මගේ යනවා ක්ලාස් එකක්. ඒකේ රෙකෝඩින් ටික මම ඔක්කොම ටික දෙන්නම් නොමිලේ 10-15000ක් වටින එකක්. හැබැයි පත්වීම යන්න ඕන. මගේ ක්ලාස් ඇවිල්ලා ඉන්න ඕන ඒ ළමයා. ඒක ගියාට පස්සේ මම ICT ගැන සම්පූර්ණ නොලෙජ් එක දෙන්නම්. ඔක්කොම ටික දෙන්නම් ඔයාලට කිසිම දෙයක් අඩුවක් නැතුව ප්‍රැක්ටිකල් කරපු එක. හරිද? ඒ කියන්නේ මගේ මේ වෙන එක්සෑම් එකකට දෙනකොට මම ඒක ඔයාලට දෙන්නම්. එහෙම කියන්නේ අපි උදව් කරනවා හැම ළමයිට. හරිද? ඒ ටික හදා ගන්න ඕන. ඒක සම්පූර්ණයෙන් ඒව ටික දෙනවා ඒ ළමයිට. එතකොට ඒක බලලා උඩට IT ටික උඩට ප්‍රැක්ටිකල් A to Z ඉගෙන ගන්න පුළුවන්. මොකද්ද මේක වෙන්නේ මොකද්ද මේක මොකද්ද මේක මොකද්ද කියලා. හරිද? හිතන්නකෝ මෙහෙම ලිපියක ටයිප් කරන්න පුළුවන්. දැන් අපි ලියමු මෙන්න මෙහෙම. මම ගන්නවා මෙන්න මෙහෙම ගත්තා. මම උදාහරණ ගන්නවා ලක්ෂණ වලට. හරිද? ඊට පස්සේ මම තව එකක් ගන්නවා තොරතුරු වලින්. හරිද? ඊට පස්සේ මම ගන්නවා තව එකක් කාර්යාල වලදී. හරිද? තව එකක් ගන්නවා මම පොල් වල. හරිද? ඔය වගේ මම ටිකක් ගන්නවා. දැන් මම මේ දීපු හැම එකක්ම වැරදි. දැන් ඔයාලා ලියන්නේ තොරතුරු වලට කියලා මෙහෙමනේ. තොරතුරු ඒ කියන්නේ මම ලක්ෂණ වලට කියලා මෙහෙමනේ. කියන්නේ වලට වලින් වලදී වල මේ ඒ කියන්නේ අපිට පදයක ලියන්න පුළුවන් එක්කෝ ඒ පදය නාම පදයක් නැත්නම් නිපාතයක් නැත්නම් ක්‍රියාපදයක්. හරිද? ඔච්චරයි අපිට වෙන් කරන්න පුළුවන්. අනිත් සියලු දේ අපි එකට එකතු කරලා ලියන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ගස කියලා ගන්නවා. නැත්නම් බල්ලා කියලා ගන්නවා. නැත්නම් අපි නුවර කියලා ගන්නවා. ඒවා නාම පද. නිපාත පද. හා, කෝ, සහ, කැටුව. හරිද? සඳහා. මේවා අපි වෙන් කරලා ලියන්නේ. ක්‍රියාපද. මොනවාද? කරනවා, දුවනවා, නටනවා. හරිද? බලනවා. ඔය වගේ ඒවා ක්‍රියාපද වෙනවා. ඒවා අපි වෙන් කරලා තියෙනවා. ඔච්චරයි අපි වෙන් කරලා ලියන්නේ. අනිත් සියලු දේ අපි එකට කරලා තියෙනවා. දැන් වලට කියපුවම ඒක ක්‍රියාපදයක්ද? නැහැ. ඒක නාම පදයක්ද? නැහැ. ඒක නිපාතයක්ද? නැහැ. වලට කියන එක එහෙනම් මේක අපිට මෙහෙම ලියන්න බෑ. දැන් මේකේ මොකක්ද මේකේ අදහස? මෙතන තියෙන්නේ ලක්ෂණ වලට කියලා. තොරතුරු වලින් කියලා. කාර්යාල වලදී කියලා. දැන් මේකේ තියෙන්නේ පොල් වල කියලාද? දැන් අපි කියන්නෝනේ පොල් වල කිරි තියෙනවා. පොල් වල කිරි තියෙනවා කියලා ඔයා ලියන්න ඕනේ. දැන් මෙතන තියෙන මොකද? පොල් වල. එහෙනම් මේක වැරදි. පොල් වල. දැන් මේවා යටින් ඉරි ගහනවා. සාමාන්‍යයෙන් පද බෙදීමටත් දෙනවා ලකුණු 8ක් විතර මේ පේපර් එකේ. හරි තව ගොඩාක් දේවල් තියෙනවා. දැන් අපි තව උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ලියනවා 10ක් කියලා. දැන් ඔයාලා ලියන්නේ මෙහෙමනේ 10ක්. නැත්තම් 24ක්. නැත්තම් 2016 දී 2016 දී. නැත්තම් 10 දැන් මේක වෙන් කරලා ලියන්නේ ඔයාලා. මේවා වැරදි ඈ. අපිට මෙහෙම ලියන්න බෑ. 10ක් නම් මෙහෙම එකට ලියන්න ඕනේ. ඒ කියන්නේ මේ පද දෙක එකක්, මේ දෙක එකක්, මේ දෙක එකක්, මේවා එකක්, මේවා එකක්. මේවා වෙන් කරන්න බෑ. වෙන් කරොත් ඒවා යටි දිරි ගන්නවා යාර. පැහැදිලිද? හරිද? මේවා මෙහෙම ලියන්න බෑ. මේවා වැරදි. හරිද? මේවා ලියුවොත් එහෙම මේවා යටි දිරි ගන්නවා. මෙහෙම වචන නැහැ. මේ වැරදි ප්‍රනාන්සයන්නේ. මේ තියෙන ලක් වාර ලියන්න ඕනේ ලක්ෂණ වලට කියලා. ඔයා ලියලා තියෙන්නේ ලක්ෂණ වලට කියලා. තේරුණාද? මේවා හදා ගන්න වෙනවා. අපි මේවා පන්තියේ උගන්වනවා ඔයාලට. හරිද? ඉතින් මේ වගේ දේවල් කරපුවාම එතනත් තව ලකුණු 8ක් විතර අඩු වෙනවා. මේක දැන් ගොඩාක් කරලා තියෙනවා නම් එකක් එයා ඔයාගෙන තියාගන්න විශ්වාසය කියන දේ නැති වෙනවා. ඒ කියන්නේ මේ පේපර් එකේ මේ ලියපු ළමයා මෙයා වැඩක් නැහැ. මෙයා මේ සේවාවට කියලා දෙන්නේ. ඔයා පද බෙදීම නිවැරදිව ලියලා තියෙනවා. අක්ෂර වින්‍යාසය නිවැරදිව කරලා තියෙනවා. හරිද? අනිත් ඒවා ටික ඔක්කොම ලස්සනට කරලා තියෙනවා. එතකොට හිතනවා ශාමාරු මේ ළමයා නිමයි. සුපිරිමීලා. මේ වගේ කට්ටිය තමයි රාජ්‍ය සේවය ඉන්න ඕනේ කියලා හරි පිටින් දීලා යවන්නේ.
එහෙම නැතුව මේවා වරද්දලා ෂණ වරද්දලා මේ ලයනු ටික වරද්දලා විපාත නැහැ ක්‍රියාපද නැහැ මුකුත් නැහැ. ඉතින් කොච්චර හොදට ලියලා තිබ්බත් වැඩක් නැහැ. මෙයා ඉතින් වැඩක් නැහැ රාජ්‍ය සේවයට. මෙයාලා ගත්තත් ඔය දැන් ඉන්න ටික වගේම ඉතින් වැඩක් නැහැ. දෙයක් වෙන්නේ නැහැ. නිකන් පුටුරක් කරන්න ගිහිල්ලා වැඩක් නැහැ නේ. එහෙම කියලා මොකද වෙන්නේ? ඒ අයව කපනවා. හරිද? ඒ නිසා දක්ෂයාට තැන ලබා ගන්න නම් දෙන්න. දැන් මෙතන මේ වැරද්ද කරා තව මෙතනින් ලකුණු 8ක් අඩු වෙනවා. ඒ කියන්නේ දැන් ගන්න පුළුවන් ඉන්නේ 86යි. තව තියෙන්නේ 86යි. මම එක කිව්වේ මේක ලකුණු ඉතාමත්ම අඩු ප්‍රමාණයක් ගොඩක් අය ලබා ගන්න හේතුව තමයි මෙන්න මේවා. දැන් 86න් තමයි ගන්න ඕනේ ඉතුරු ලකුණු ටික. හරි 86යි. පුළුවන් ඒක. 86යි පුළුවන් ඒක. තව තියෙනවා අපිට බැරි දේවල්. තව ලකුණු අඩු කරන දේවල් තියෙනවා. මොනවද? විරාම ලක්ෂණ. මේ නිකන් මේ උඩ අතපය ගන්නවා විතරයි. විරාම ලක්ෂණ වලට ලකුණු 5ක්වත් අඩු කරනවා. හරියට බලනවා විරාම ලක්ෂණ. හරි හරියට ලක්ෂණ බලනවා. දැන් මම මෙතන ලියනවා කරමි කියලා එකක්. මම අවසානයේ කියන වාක්‍යයක අවසානයේ කරමි කියලා වාර දාගෙන යන්නේ තිත වෙන්න මෙහෙම. දැන් මේක වහුම් කරනවා. හරි අපි තිතක් තියන්නේ කොහොමද? තිතක් තියන්නේ කොහොමද? තිතක් තියනවා නම් අපි තිත කොහොමද තියන්නේ? හරි තිත කොහොමද අපි තියන්න ඕනේ? හරිද මම මේවා තිත උගන්නන්න ඕනේ නෑ මං ඔයාලට. හැබැයි අපි තිතක් කියන එකක් ගත්තොත් කොහොමද තිත තියන්නේ? මම එක කිව්වේ මේවා තමයි අපිට ගොඩක් දුරට නැති වෙන්නේ. හරිද? දැන් මම මෙතනින් හරිද? මම මෙතනින් තිතක් තියනවා නේ. sorry. ප්‍රොන්ට් එක වෙනස් වෙලා තියෙන්නේ. මම මේ හරියෙන් හරි මම මේ හරිය තිතක් තියනවා normally. බලන්න දැන් තිතක් තියෙද්දි හරිද? තිත මේ බලන්න. මේකත් දැන් මේ ප්‍රොන්ට් එකේ වෙනස් වෙලා තියෙන්නේ. හරිද? තිත බලන්න තිත එන්නේ මෙයත් එක්කම තමයි තිත එන්නේ. හරිද? මෙතන තිත යෙදිලා තියෙන්නේ මෙයත් එක්කම. හරිද? ඉතින් අපි හරිද? අපි මේකේ තිත ලියද්දි මෙතන තිත තිබ්බොත් මෙතනින් තිත තිබ්බොත් මොකද වෙන්නේ? මෙහෙම අපි නිකන් ඇදගෙන යනවා තිත. එන එක වැරදි නේ. තිත කියලා කියනවනේ මේ මෙතනින් එන්න ඕන එක. හරිද? තිත කියලා තියෙන්න ඕනේ මෙතෙන්ට එන්න ඕන එක. එතකොට අපි තිත කියන එක මෙහෙම තිබ්බොත් වැරදි නේද? කමාව කියන්න ඕනේ මෙතනින් තියෙන්න ඕන එක. අද ඔයාලා වර්ඩ් එකේ ටයිප් කරලා බලන්න ඔයා මැසේජ් කරද්දී එහෙම මේවා කරන්නේ. එතකොට කමාව කියන එක මෙතනින් තියෙන්න ඕන එකට කමාව ගොඩක් කට්ටිය දාන්නේ මොකද ලියවි කියලා ගන්න මේ හරියෙන් දාන්න. ඒවා වැරදි. ඒවා යටින් යාලා ඉරි ගන්නවා. පැහැදිලි? විරාම ලක්ෂණ කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්. හරිද? හරිද? මේකේ ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි දැන් රූලක් ගත්තොත් රූලක ඔයාලා දැකලා ඇති මෙහෙම අපි ඉරි ගහනවානේ. ඉරි ගහනවා කියන දැන් උදාහරණයක් ගත්තොත් දැන් මම මේ ලක්ෂණ කියන වචනේම ගන්නම්. මම දැන් මෙහෙම ලියලා මට දැන් මෙතන ඉඩමදි. ඒ නිසා මම කරනවා මේ ඊළඟ එකේ මෙහෙම මෙතනින් ඉර ගහලා මෙතනිනුත් ඉර ගහලා මේක මෙහෙම ලියනවා. හැබැයි මේක වැරදි. මේක වැරදි සාමාන්‍ය ස්වභාවය. ඇයි? අපිට කියනවා අපිට රීතිය තමයි අකුරු හතරක වචනයක් මෙහෙම පහළට ගන්න බෑ. ඒ කියන්නේ අපි යම් කිසි වචනයක් පහළට ගන්නවා නම් ඒකේ කොටසක් පහළට ගන්නවා නම් ඒකේ ඒ වචනේ අකුරු හතරකට වඩා වැඩි වෙන්න ඕන. හරිද? අනිත් එක තමයි සමාන දැන් ඔයාලා හිතමු මෙතන හල් අකුරක් තිබ්බා කියලා කියන්නකො. මෙතන අවසානයේක හල් අකුර. හල් අකුරක් මේ හල් අකුරකින් අවසාන වෙන එකත් ආයේ පහළට කඩලා ගන්න බෑ මෙහා. ඒ කියන්නේ අකුරු හතර දැන් මේක ලක්ෂණ නම් මෙතනම ලියන්න ඕන මේක. මේක ආයේ මෙතෙන්ද කඩලා ගන්න බෑ. ඔය වගේ ඒවා කීපයක් තිබ්බොත් ඒවටත් අපිට ලකුණු අඩු වෙනවා. මම මේ සරල උදාහරණයක් කිව්වේ. ඒතකොට විරාම ලක්ෂණ ටික වෙනම ලකුණු අඩු වෙනවා. හරිද? දැන් ඒ ටිකට තව ලකුණු 5ක් විතර අඩු වෙනවා. එතකොට මෙතන
81ක්. හරි. අපි මාතෘකාවක් ලියනවනේ. දැන් අපි මාතෘකා ලියන්න අපිට මේ විභාගේ නම් තැන් තුනක් තියෙනවා. එකක් රචනය. අපි රචනයේට මාතෘකාව ලියනවා. අනිත් එක සාරාංශය. හරිද? අනිත් එක තමයි ලිපි. දැන් මගේ ලිපියේම හරියට මේ රචන සාරාංශයෙන් ලියපුවම අනිවාර්යෙන් අනිත් විභාගයේ ලොකු ප්‍රමාණයක් පාස් වෙති. අපි සාමාන්‍යයෙන් දැන් මම ලියනවා සංවර්ධනය උදෙසා විද්‍යාවේ දායකත්වය. හරිද? විද්‍යාවේ දායකත්වය කියන මම මෙහෙම කියනවා. හොඳට මතක තියාගන්න අපිට පුළුවන් දැන් අපි මම ලිව්වේ මේ හිතන්නකෝ මේ ලිව්වේ මම ලියුමක මාතෘකාවක්. ලියුමක මාතෘකාවක් හරි රචනයක හරි සාරාංශයක හරි ලිව්වොත් අපිට එක්ක පුළුවන් මේක යටින් ඉරක් ගහන්න ලියුම. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ඉර ගහන්නේ නැතුව මෙතනින් තිත කියන්න. හරිද? මේ දෙකෙන් එකක් තමයි කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය කරන්නේ මෙතනින් ඉර ගහලා මෙතනිනුත් තිත කියනවා. එතකොට මේක වැරදි. මේ දෙකම කරන්න බෑ. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. ඔයාලා රාජ්‍ය සේවයට යන්න ඉන්න අය නිසා මම පැහැදිලි කරන්නේ මේ දෙකම අපිට කරන්න බෑ. ඉරක් ගහලා තිතක් කියන්න බෑ. එක්ක අපි ඉර ගහන්න ඕනේ නැත්නම් තිත කියන්න ඕනේ. මේ දෙකම අපිට කරන්න බෑ. කරත් ලකුණු භාගයක් අඩු වෙනවා. දැන් මෙහෙම එකක් රචනයටයි සාරාංශයට ඔය ටික දෙද්දිත් එතරම් ලකුණු එකමාරක් විතර ඉවරයි. හරිද? මේ කරන පොඩි වැරද්ද වුණා මේවා ලොකු වැරදි බවට පත් වෙනවා. හරිද? මේවා කරන එක. දැන් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා මම කියනවා මේවා ඉස්සල්ලාම ඔයාලා ඉගෙන ගන්න ඕන. හරිද? මේ වගේ දේවල් ඉගෙන ගන්න ඕන. දැන් අපි රචනාවකට දෙනවා ලකුණු 25. මේ 25 රචනාවක් අපි සිංහල රචනා ලියනවා වගේ හරියන්නේ නැහැ. රචනාවක ඡේද තියෙන්න පුළුවන් කීයද? දැන් මේ වගේ තරම විභාගයක රචනාවක් කියද්දි ඡේද 5යි තියෙන්න පුළුවන්. පළවෙනි එක හැඳින්වීම, දෙවෙනි එක ගැටලු, තුන්වෙනි එක ගැටලු වලට විසඳුම්, ඊළඟ එක විකල්ප විසඳුම්, එහෙම නැත්නම් රජයේ සහ රජයේ තීරණ, ඊට පස්සේ ඔබේ නිර්දේශ නිගමන. ඡේද 5යි තියෙන්න පුළුවන්. හරිද? ඡේද 5යි තියෙන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට රචනාවට ලියන්න කියනවා වචන 300ක් ඔයාලා ඉන්නේ කෙටි රචනා. 300 එයා ලියනවා 320ක් විතර. එතකොට ලකුණු 3ක් විතර අඩු වෙනවා. නැත්තම් ලියනවා මේක 270ක් විතර. එතකොට ලකුණු 3ක් අඩු වෙනවා. හරි. සාරාංශයට ඒක පොදුමයි. හැමදේටම මේක පොදුමයි. අපිට ප්‍රමාණ ඉක්මවා ලිව්වා කියලා වැඩිපුර ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ දැන් ඒවා ප්‍රායෝගිකව ඔයාගේ තනතුරත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් හිතන්නකෝ යම් කිසි කෙනෙක් ඒ කියන්නේ අපි හැම වෙලේම වැඩ කරන්නේ අපේ ආයතන ප්‍රධානියාගේ උපදෙස් මත. කියන අපිට තනියම වැඩ කරන්න බෑ. දැන් ආයතන ප්‍රධානියා අපිට කියන දේ තමයි අපි කරන්නේ. හරිද? එයා කිව්වොත් මේක කරන්න එපා කියලා කිව්වොත් අපි ඒක කරන්නේ. දැන් ඔයාට කියනවා දැන් හිතන්නකෝ ආයතන ප්‍රධානියා තමයි ඔයාට මේ විධානයක් දීලා තියෙන්නේ රචනයේ වචන 300කට ලියන්න කියලා. ඔයා ලියනවා 320කට. එතකොට මොකද කරලා තියෙන්නේ? ඒ විධානය ඔයා කඩලා තියෙනවා. ඒක තමයි ඔයා රස්සාවකට ගියත් කරන්නේ කියලා හිතලා ඔයාව කපනවා. පැහැදිලි. මේකයි මම කිව්වේ මේ හැම දෙයක්ම අපිට ගැසට් එකේ දීලා තියෙනවා. මේ හැම දෙයක්ම සම්බන්ධ වෙන්නේ අපේ මේ දින පේපර් එක සම්පූර්ණයෙන්ම අපි කරන දේ. දැන් යාළුවට වෙන විකල්පයක් නැහැ නේ. ඔයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා තෝරගන්න. යාළුවට තියෙන එකම අවස්ථාව තමයි ඔයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා තෝරගන්න තියෙන එකම අවස්ථාව තමයි මේ පේපර් ටික. එතකොට මේ පේපර් ඇතුලේ හැම පැත්තටම මේ පේපර් තෝරන එක. හැම දෙයක්ම මේකේ ආවරණය කරනවා. හරි. ඒ නිසා මේ පිළිබඳව වඩා සැලකිලිමත් වෙන්න. තව ගොඩාක් දේවල් අතරම ගත්තොත් එහෙම සාකච්ඡා කරන්න දේවල් තියෙනවා. ඒ තානි පද, යුගල පද, චක්‍ර පද. ඒ කියන්නේ තාමත් සුළු දෙයක් තමයි අපි මේකේ සාකච්ඡා කරන්නේ. හැබැයි මේ හැම දෙයක්ම මම හිතනවා ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔය පොඩි දේවල් පිළිබඳව අපි සාකච්ඡා කරත්. හැබැයි මේක සෙමිනාර් එකක් නිසා ගොඩාක් දුර අදින්න බෑ. ඒ ටික තමයි තියෙන්නේ. හැබැයි පේපර් ටිකක් ඔයාලම print ගන්න කිව්වා. ඒ පේපර් ක්ලාස් එකට ඒ කියන්නේ තව පේපර් දෙනවා ඒවත් තරම් සම්බන්ධ වෙන්න. හරිද? පුළුවන් අය සම්බන්ධ වෙන්න. එතකොට අපි සාමාන්‍ය සෙනසුරාදා ඉඳලා වගේ පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. සෙනසුරාදා ඉඳලා දැන් අද බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා හෝ ඉරිදා ඉඳලා අනිවාර්යෙන් අපි පන්ති එතන ඉඳලා දිගටම යනවා. එතකොට අපිට පන්ති වල ගොඩක් දේවල් සාකච්ඡා කරන්න පුළුවන්කමක් තියෙනවා. මේක මාස දෙක තුනකින් අපිට ගොඩ දා ගන්න වෙනවා. ඉතින් මුල ඉඳලම අපි මේක කරනවා. මුල ඉඳලම ඔයාලට මේවා ඉගෙන ගන්න පුළුවන්. ඔය දාපු පේපර්ස් ටිකත් print අරගෙන දැන් අත්‍තරම ගත්තොත් මට මෙතනින් එහා පැත්තට කරන්න බෑ. මෙතන එහා පැත්ත කරනවා කියලා කියන්නේ පේපර් එකක් කරනවා කියලා කියන්නේ තව මුල ඉඳලා පටන් අරගෙන කරන්නේ මේ. හැබැයි අපි සබ්ජෙක්ට් දෙකම කරනවා. ඒතකොට අර මම කලින් කියපු විදිහට සතියේ දවස් 3ක්
පන්ති පැවැත්වෙනවා සතිය දවස් 3 බැගින් ඔයාලට පැවැත්වෙනවා. ඉතින් ඕක ඔයාලට පුළුවන් අය ඉන්නවනම් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. හැමෝටම අනිවාර්යෙන් කියලා කියන්නේ. ඉතින් ඔයාලගේ ආර්ථික තත්ත්වය එහෙම නැත්නම් ඔයාලට ගැළපෙන එක ඔය හැම දේ මතම තීරණය වෙන්න පුළුවන්. හරි. එතනින් එහාට කරන්නේ නැහැ. හැබැයි අපිට තව මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මට ඒවා දැන් සාකච්ඡා කරන්න අමාරුයි. මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ පැය 3ක් විතර කාල පරාසයක් ඇතුළත කරන්න කියලා. නම් සමහර දේවල් ඇත්තටම ඔයාලට පැහැදිලි කරලා ඉන්න ඕන. ඒක එහෙම නැත්නම් ඒකේ තේරුමක් නැහැ. අපි ඉගෙන ගන්නවා කියන එක අපි දැන් කොහෙන් වුණත් කරන්න පුළුවන් නේ. හැබැයි ඒකේ අපි යථාර්ථය ඇත්ත తත්වයේ ඔක්කොම අපි තේරුම් අරගෙන යන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඔයා එක්ක පන්තිට සම්බන්ධ වුණත් නැති වුණත් කොහොම හරි මේකේ ඔයාලට ගමනක් එහෙම නැත්නම් මේ රස්සාව ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තව තරම් විභාග එනවා. ඒවලත් දාන්න RDP එකට දාන්න පුළුවන් කොටසක් ඇති. ඒවලත් ඔයාලා සම්බන්ධ වෙන මම කොහොමද පේමන්ට් එක කරන්න කියලා ඔයාලගේ ඔය ගෲප් එකට දාන්නම්. සහ ටයිම් ටේබල් එක ඔය දෙකම දාන්නම්. ඒ දෙක බලලා ඔයාලට හොඳයි කියලා හිතනවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ස්තුතියි මෙච්චර වෙලාවක් සහ දැන් මේක රෙකෝඩින් එක බලන අයත් ඇති. ඔයාලා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා පේපර්ස් ටික මම නැවත වතාවක් දාන්නම්. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මේකට කියන්නේ මේ සම්බන්ධ වුණාට. ඉතින් මම හිතනවා නොදන්න දෙයක් මොන හරි දෙයක් එක දෙයක් හරි ඉගෙන ගන්න ඇති කියලා මේ කාලපරාසයේ තුල කියලා මම විශ්වාස කරනවා. ඉතින් නිසා පුළුවන් අය ඉන්නවනම් සම්බන්ධ වෙන්න. නැත්නම් කියන්නේ කොහොම හරි ඔයාගේ ගමන ඔයා සාර්ථකව හදාගන්න. හරිද? ඔය යන ගමන කෙසේ හෝ හදාගන්න. ඒ කියන්නේ ඕක නිකන් ඔය නිකන් කැලේ පිපිලා කැලේ පර වෙලා යන මලක් වගේ දෙන්නේ නැතුව ආගේ ජීවිතේට ඒ කියන්නේ ඔයා ඇත්තටම මැනිකක්. හරිද? සරලව ගත්තොත් මැනිකක්. ඒ මැනික හරියට උපමට්ටම් හොරියට ඒක උප කරලා ගන්න එක තමයි තියෙන්නේ. කියන්නේ ඔයා මැනිකක්. ඒ කියන්නේ දැන් ඔය තියෙන සුදුසුකම් ටික තියෙනවා කියලා කියන්නේ ඔයා ඇත්තටම මේ හරිය ඇතරම මේ මැනිකක්. ඉතින් මම මගේ පන්ති වල මම අර සර්ට මේ සර්ට අරයට මෙයාට මම කාටවත් බයින්ඩ් යන්නේ නැහැ. මම මේ වෙනකක් කිසිම කෙනෙක් කියලා කිව්වේ නෑනේ. හරිද? ඇතර මට ඒ අයත් එක්ක මේ කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. හරිද? එයාලත් පන්ති කරනවා අපිත් පන්ති කරනවා. මම කිසිම එයා ගන්න. අපි අපේ ක්ලාසස් වල කවදාවත් අපි එයාට බයින්ඩ් නැහැ. කුණු වර්ග කියන්නෙත් නැහැ. ළමයි අර කතාව මේ කතාව ඒව නැහැ. අපි සම්පූර්ණ මුළු ප්‍රමාණයෙම අපි වැඩ කරනවා. හරිද? ඉතින් මම හිතනවා වැඩ කරන පිරිසක් පන්තියට සම්බන්ධය කියලා ගමනක් යන්න බලාපොරොත්තු ඉන්න පිරිසක්. ඉතින් අර දේවල් මම කවදාවත් ඒ දේවල් මගේ පන්තියක මම කිසිම අවස්ථාවක මම මේ දේවල් මේවා කරන්නේ නැහැ. හරි. හරි අපි ගොඩක් දේවල් තව කරේ නැහැ. අතරම කිව්වොත් එහෙම මේ හරිද? මේ ටිකක් තමයි අපි දේවල් කරේ. අපි ගොඩාක් දේවල් තව කරේ නැහැ. අපි පන්ති වල තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් එහෙනම් සුබපතන ඔයාලට අනිවාර්යයෙන් ඕක මේ සතිය තුල විභාගය දාන්න මම මතක් කරන්න මම විභාග ඇප්ලිකේෂන් දාන විදිය මේ දාන්නම්. ඕකේ මේ ඔයාලට මේක මේ කොහොමද කරගන්නේ කියලා ඒකත් බලන්න. ඒ රෙකෝඩින් එකත් බලන්න. ඒ රෙකෝඩින් එකත් බලලා කොහොම හරි මේක වැඩේ කරගන්න කියලා කියනවා. එහෙනම් සියලු දෙනාටම සුබපතනවා. අයිබෝවන් සුබ රාත්‍රියක් වේවා. ඔව් ඇප්ලිකේෂන් එක සල්ලි බඳින විදිය මම මේ රෙකෝඩින් එක කරලා තියෙනවා පුතා. ඒක රෙකෝඩින් එක බලන්න. එතකොට ඔයාලට ඒක මේ තේරුම් ගන්න පුළුවන් ඈ.